ගමේ මිනිස්සු කැමතිද අපි ලස්සනට අඳිනවට? අපි කොල්ල සෙන්ට් එක ගහලා යනවට ගමේ මිනිස්සු කැමතිද? නෑ. අම්මලාට පුදුම ආඩම්බරයක් තියෙන්නේ කොණ්ඩ රැවුල් කපලා ඇවිල්ලා අලුත් ඇඳුමක් ඇඳලා බත් ටික කාලා හදිස්සියට පිගානත් හොදලා දාන්න නැතු යනකොට නේ ඒ අම්මලා ඉවසනවා. අපේ අමතුනේ දැන් ඔය රස්සාවකට ගිහිල්ලා හැම මාස ගානකට පස්සේ ආවහම මේක උතරම දැනෙනවා. මොනවාද නොකරන්නේ? නේ කැමති කෑම බීම ටික හදනවා. මට අයියා ඒක කියපේක බොහොම හොඳයි. මම මේකත් කියන්න. මේ පැත්තේ රට කියපු කොල්ලෝ ඉන්නවද? ඔය මාස ගානකට පස්සේ ආපුවාම අම්මලාට එහෙම තිබ්බලට කොල්ලොන්ට එහෙම නැහැ. ඩියුටි ෆ්‍රී එකෙන් මොනවාද ගේන්නේ? අම්මලාට ටොපි රෙදි කෑලි. එක කොල්ලෙක් අම්මට බ්‍රේස්ලට් එකක් ගෙනල්ලා දෙනවද? අම්මගේ කාමරේට සිවිලිමක් ගහලා දීලා දෙනවද? රට ගියපු එක කොල්ලෙක් අම්මගේ කාමරේට හොඳ මෙට්ටයක් ගෙනල්ලා කූලින් ෆෑන් හයි කරලා නැහැ. එන්න ගමම් මන්න ඉතින් ඔය කියනවා කොල්ලොන්ට මේ හරි දැන් වාහනයක් රෙන්ට් එකට බුක් කරලා මොකටද මේ ඇවිදින්න ට්‍රිප් එක යන්න අම්මා කියනවා හාමුදුරුවනේ මාස 2ක් ගෙදර හිටිය අවුරුදු 4කට පස්සේ හරි ආසාවෙන්ලු හිටිය බත් කටක් කවන්න මෝඩ කොල්ලෝ අට පහක උන් එක ගිහිල්ලා බොනවා බොන එකට බොනවා කියන්න දුන්නා කියන්න ආපු දායි දැන් මොකද කරන්නේ සිගරට් කාටුම් පිටින් ගේන්නේ අයි මිනිහා සිගරට් පහක් බොයි කාට දෙන්නද අනේ ඕවට කියන්නේ ගොංකම කියලා වෙන මොකද තියෙන මෝඩකම් අම්මා තාත්තා එක්ක අම්මට තාත්තට බත් කට අම්මලා හරි කැමති අම්මලා කැමති නැද්ද දඩබ්බරය බත් කටක් කවනවන ඇයි ඉතින් මේ තරුණ මහත්තුරුව කරන්නේ රට පහකට කඹරන එක නවත්තන්න අම්මා තාත්තා එක්ක බොහොම පොඩි කාලයක් ගෙදර ඉන්න තියෙන්නේ ඇත්තොත් එක්ක හරි සතුටින් ඉන්න පැය 27ම ගෙවල් අස්සේ ඉන්න කියනව නෙමෙයි කන බොන වෙලාවට අම්මා තාත්තා එක්ක කෑම බීම ටික ගන්න බිරිඳ එක්ක කෑම ටික ගන්න මේක අපි මේ ධර්මදේශනාවලින් එළියට දාපු හොඳ කාරණයක් දැන් ගොඩක් සමාජයේ මිනිස්සු පසුතැවෙනවා නේ ගොඩක් තාත්තලා හැන්දෑවට එකට බත් කන්නේ නැහැ මුස්ලිම් මිනිස්සු පුදුම විදිහට බණ අහනවායි වෙන මොකටවත් නෙමෙයි හාමුදුරුවනේ එකට කණ්ඩ පුරුදුනේ ටික්ටොක් එකේ වීඩියෝ කෑල්ලක් අහලා කිව්වා බිරිඳ දරුවෝ එකට කනවා මොකද කන එකෙන් තේරෙනවා මිනිස්සයා සතුටින්ද ඉන්නේ නැද්ද ඉන්නේ කියලා කන විදිහෙන් කියන්න පුළුවන් දරුවන්ගේ මානසික මට්ටම මේ පැත්තේ පොඩි උන් පොන්න බොනවද නැහැ මම අවුරුදු 14 ඕන 12 15 පැටව කාමරයට ගියපුවම පාන්දර 3-4 වෙනකන් ලුණු කපනෙව්වයි යකඩ වක් කරනෙව්වයි වෙන මොනවද බලන්න සමහරක් පැටව ගේම් ගහනවා මේ ඒකලා අම්මලා කියනකොට පුතේ කණ්ඩ කියලා එහෙම කනවද නෑ බැටරි බැස්සහම charge එකට ගහලා ඇවිල්ලා පාන්දර එකට විතර කනවා ඒ පුදුම පිළිකාවක් වෙලා මේක අම්මගේ තාත්තගේ හතර හන්දි බලංගු තියනකන් ඕක හොඳයි පුදුම වින්නහියක් මේ තරුණයන්ට වෙලා තියෙන්නේ අප්පා මේ පැතිවල ගංජා තියනවද නැහැ නැතුව ඇති මං හිතන්නේ නෑ බොහෝ පැතිවල තියෙනවා ඔය මාවනල්ලේ පෙති තියෙනවා තවුමේ පෙති කියන්නේ මේ මත් වෙන්න බොනේ වුණා මේ ගම් වල පටව් ගෙනල්ලා බොනවා ඇති කොල්ලෝ මේ ලොකු වෙුන් නෙමෙයි අයියේ මේ ඉස්කෝලේ යන අවුරුදු 15 16 17 දැන් බැලුවා නම් කොල්ලොන්ගේ සාක්කවල දුම්කල පළුවක් හරි තියෙනවා අර පුවක් කෑල්ලේ හුණු ගාලා උතලා දුම්කල පළුව උතලා හක්කේ තියා ගන්නවා දෙන්න තියෙන්නේ පිනුදුනේ මේ පොඩි කොල්ලෝ අය තැඹිලි ගෙඩියක් බී ගන්න බෑ ස්මෘත්තාවට එනවා පණ නැහැ මේ කාගේ දරුවෝද මේ අපේ අම්මගේ තාත්තගේ දරුවෝ සම්බුද්ධ ශාසනය රකින්න වෙරවීරිය දෙන්න ඉන්න දරුවෝ මේ ජාතියක් නගා හිටවන්න ඉන්න දරුවෝ
මං ඒ නිසා මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන් සත්පුරුෂ දරුවනේ ආදරණීය දුවේ පුතේ ඔය ජීවිතේ විඳින්න කාලයක් එයි. අර නේ කිරිබොන කාලේ බත් කණ්ඩ යන්න එපා. ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. ඒක බැරි වුණොත් හොඳට මහන්සි වෙන්න. මුස්පෙන්තුකමට බුදියන්න අර උදේ 10 11 වෙනකන් ගෙවල් වල. උදේ 10 වෙනකන් කොල්ල බුදියනවනේ. එයි හැමතුන අර ටික පාවිච්චි කරන් පස්සේ බෑනේ. කවර කරන්න වෙලාවක් එපේ. කලින් නිදා ගන්න කලින් නැගිටින්න. තමන්ගේ කොට්ට උරේ හොද ගන්න බෙඩ් සීට් එක හොද ගන්න. තේක බිලයි තේක ඔප්පේ පුටු යටින් තියලා යනවනේ. ඒක හොදන්න. අවුරුදු 24යි තාත්තා තමයි රෙදි හොදන්න. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා යනවා. හොදන්න. තරුණ කාලේ තියෙන්නේ බොහොම ටික දවසයි. අවුරුදු 25 26 වෙච්ච තරුණයෝ කල්පනා කරන්න. දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ මට කියලා මොනවද කරගත්? චේන් පොටක්වත් හදාගෙන තියනවද? අඳින්න ඇඳුමක් නැහැ. පොතේ ලස්සන කමාරක්වත් තියාගෙන තියනවද? මොකක්ද මේ ගෙවන ජීවිතේ? එනිසා තරුණ තරුණියෝ මහත්තුරු සියලු දෙනාම කල්පනා කරන්න. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න වැඩ කරන්න. නිවන් දකින්න කලින් ඉන්න ගයක් හදාගන්න බෑනේ. අම්මා තාත්තා වෙනුවෙන් අදිෂ්ඨානයේ තියෙන්න ඕන දුක් විඳපු අම්මා තාත්තා රජේ රෝහලකට රයි යන්නේ නැහැ. ගමේ එක එකාගේ ත්‍රිවිල් වලට කෝල් කර කර ඉන්නේ නැහැ. මොකටද අපි ජීවත් වෙලා අම්මට තාත්තට කරගන්න බැරි වුණා? මේ වෙනුවෙන් කැප වෙන්න. මගේ බිරිඳ වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන්, මම වෙනුවෙන්, පන්සල වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පෞරුෂයකින් හෙබි ජව සම්පන්න ජීවිතයක් හදාගන්න. ඒකට මම කරන පළවෙනි යෝජනාව තමයි හොඳට සල්ලි හම්බ කරන්න. හොඳට සල්ලි හොයන්න. සල්ලි හොයන්න කියනකොට අර ධනංජානි සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවනේ. ධනංජානි එතකොට ඔය තියෙන ප්‍රශ්න ටික ඔහොම්මම කියාගෙන යනවා. ධනංජානිට කියනවා ධනංජානි කොච්චර වැඩ තිබ්බත් කමක් නැහැ දස අකුසල් නම් කරන්න එපා. දස අකුසල් කරන්න එපා. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට තාත්තලාට කියන කවදාවත් අනෙකගේ ඉඩමට කඩමට හූල්ලන්න එපා. මේ පැත්තට හූල්ලනවද නැහැ? කවදාවත් ඔය මම තරුණයන්ට තව එකක් කියනවා. එක එක්කෙනාගේ බයිසිකල් වල නගින්න එපා. ඕකෙන්නේ පටන් ගන්නයි. මොකෙක් හරි කොල්ලෙක්ගේ බයිසිකලේ පිටිපස්සේ තමයි ඉඳගන්න. බයිසිකලයක් නැත්තම් පිටිපස්සේ ඉඳ ගන්න ඕනද? ඇයි ගම්වල සමහරක් ඉන්නවා අර දැක්කද අර වැලිගම සභාපතිට වෙඩි තිබ්බේ. මේ නේ අල්ලලා දෙකට නැමියගේ. පොඩි කොල්ලෙක් නේ. ගයක් දොරක් නැහැ. කවුරු හරි මේ වෙච්ච භීෂණේ. සල්ලි තියෙන උන් ඇවිල්ලා වෙඩි තියනවද? මේ කවුරු හරි කොල්ලෙකුට තුවක්කුවක් දෙනවා ගිහින් වෙඩි තියපන් කියලා. පව්. ඒ කොල්ලෝ දිග පළලක් දන්නේ. මේ ගම්වල සමහර පවුල් ඉන්නවා ගම්වල තරුණයෝ ওই විදිහට බා ගන්නවා. සමහර පවුල් ඉන්නවා ගම්වල කොල්ලෝ දැන් නම් අඩු ඉස්සර තමව තිබ්බේ. ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ පැතිවල තියෙනවද කුලමල නැහැ. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. ඉගෙන ගන්නවට කැමති නැහැ. අර වංශක්කාරකම තියාගන්න වතුවල ගෙවල් වල වැඩට ගන්නවා. ඒ විදිහටම දැන් ඉන්නවා. ගිහිල්ලා අර බයිසිකලේ පිටිපස්සේ තියාගෙන යන්නේ. අනේ මේ මෝඩ ළමයි මොකද කරන්නේ? උදෙන් නැගිටලා අර පැටියගේ බයිසිකල නැගලා හැමතැනම යනවා. ඕකේ අවසානයේ කිසි කෙනෙක්ගේ වහලෙක් වෙන්න එපා. කිසි කෙනෙක් යටතේ ඉන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. Tamanට කියලා රස්සාවක්, Tamanට කියලා ගෙයක් දොරක්, Tamanට කියලා බිරිඳක්, දරුවෙක්, අම්මෙක්, අප්පෙක් නඩත්තු කරන්න පුළුවන් ශක්තියකින් හෙබි තරුණයෙක් වෙන්න. කාගේවත් පස්සේ යන්න ඕනද?
ඔය කාටවත් බැල මෙහෙවරකම් කරන්න ඕනද? කිසි කෙනෙක් යටතේ හැදෙන්න සූදානම් වෙන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. පින්නතුනි මේ ධර්මයේ තියෙනවා ධර්මානුකූල ජීවත් වෙන්න. ධර්මයේ සරණ තියෙනවා. ධර්මයේ පිහිට තියෙනවා. ජීවිතේ කවදා හරි ජය ගන්න මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ගෙවල් දොරවල් වල ඉන්නකොට ගෙවල් දොරවල් වල අපි ජීවත් වෙනකොට පුළුවන් තරම් මේ තරුණ පිරිස් O level ලියලා ඉවරුණාට පස්සේ මේ අර නේ කොරියන් යනවලු. දන්නෙත් නෑ කොරියාව කියන කණ එකක්ද බොන එකක්ද කියලා. තව අවුරුදු 16යි. O level කරන්නත් කලින් කියනවා ටෙක් එකකට යනවලු. ඒවා යන්න. නමුත් අර ෆැන්ටසි ලෝකවල අතරමං වෙන්න එපා. සුරංගනා ලෝකවල අතරමං වෙන්න එපා. වගකීම් සහගත පුද්ගලයෙක් වෙන්න. ජීවිතේ අවුරුදු 25 දැන් මේක කිව්වා කියලා අද ගිහලා YouTube එකේ සර්ච් කරන්න දියුණු වීමේ කෙටි ක්‍රම ඉක්මනින් මේ ලෙඩ තියෙනවනේ. බලනවා කොහොමද ධනය පරිස්සම් කරන්න ඉතුරු කරන්න. එක හොඳ සමාජශීලී වෙන්න. එක මත්ද්‍රව්‍ය නවත්තන එක නෙමෙයි. සමාජශීලී වුණාම සියල්ල බැලන්ස් වෙනවා. හැම කෙනෙක්ම අසුරු නිසුරු කරන්න. හැම කෙනෙක්ටම කරුණාව දක්වන්න. ලෝකේ ඕන තරම් අසත්පුරුෂයෝ ඇති. ලෝකේ ඕන තරම් දුෂ්ටයෝ ඇති. ලෝකේ ඕන තරම් නොමිනිස්කම් තියෙන උදවිය ඇති. පුරුදු වෙන්න. ලෝකේ කොහොම තිබ්බත් කමක් නැහැ. ඔය ඇත්තෝ ළඟ තියෙන මනුස්සකම ඔය ඇත්තෝ ගාව තියෙන සත්පුරුෂකම විතරක් හොඳට නඩත්තු කරන්න. හොඳට නඩත්තු කරන්න. ඊළඟ කාරණේ ඔය පොඩි කාලේ ඉඳන් මේ ගම්වල අවුරුදු 15 කොල්ලෝ අයියේ බීඩි බොනවනේ. මෙහෙත් ඉන්නවද එහෙම නැහැ. කොල්ලෝ ගාවට යන්න බෑ බීඩි ගන්න දස්තාරේ. මේ අවුරුදු 15 16 පැටව. ඔය ඕවා පුතේ නවත්තන්න. ඒවා හපංකම් නෙමේ. හොඳ පෞරුෂයක් තියාගන්න. ගම්වල මිනිස්සු හරි කැමති අපි නැති වෙනවට. කවුද කැමති අපිට හරියනවට? ගම්වල මිනිස්සු හරි කැමති අපිට වරදිනවට. කිසි කෙනෙක් නෑ අපේ ආශිර්වාදයට, අපේ දියුණුවට, අපේ සංවර්ධනයට, අපේ විමුක්තියට මග කියන පාර කියන උදවිය හරි අඩුයි. මේවා මේ තරුණ මහත්තුරු තේරුම් ගන්න ඕන. අපිට අපි විතරයි. කිසි කෙනෙක් නෑ. අම්මා තාත්තා තේරුම් ගන්න. දැන් ජීවිතේ සඳෑ සමය නම් ගත කරන්නේ මැදි වයස ඉක්මවලා ගිහිල්ලා නම් තියෙන්නේ. දැන් ඉතින් අදටත් ඔය කවුරු වෙනුවෙන්ද හම්බ කරන්නේ? අදටත් කාටද හම්බ කරන්නේ? දරුවන්ට. දැන් මතක තියාගන්න අපිට මොකක් හරි කරගන්න. මොනවාද අපිට කියලා කරගන්න? ගිහිල්ලා සමෘද්ධි බැංකුවේ සනසේ සල්ලි දාන එක එහෙම නෙමෙයි හොඳේ. පින්පඩි එක අහු කරන එක නෙමෙයි. පුළුවන් තරම් මුදිතාව හදාගන්න. හරි වටිනවා. මුදිතාව කියන්නේ අර අනෙක් අධ්‍යා බලලා සතුටු වෙන්න පුළුවන්කම. ඊර්ෂ්‍යාකාරකම නැතිකම. මෙමෙනින් අහලට කුඩයක් අල්ලන්න කවුරුයි. පුරුදු වෙන්න. කාලෙකින් ලබාගත් ජීවිතය තුල මැරෙන්න කලින් මං මේ පින්නඳුන්ට කිව්වේ වෛරය නැති කරලා මැරෙන්න පුරුදු වෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. හොඳ මේ අර සමහර පව්කාරයෝ ඉන්නවනේ. මං දැක්ක මේ දවස්වල මටත් ගහනවා කත්නෝරුවේ නිගණ්ඨයා කියා. ඔබ වහන්සේ දැන්ද දැක්කේ? අයියා කලින්ම දැකලා. මේ ශාසනයට වෛරක්කාරකම් ඇති කරගෙන මැරෙන්න එපා. එතකොට මේවා ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලෙත් තිබ්බුවානේ නේ. ඒවට කම්පා වෙන්න නරකයි. මේ මිනිස්සුන්ට මෛත්‍රී කරන්න ඕන. අර හාමුදුරුවරුත් එක්ක වෛරෙන් මැරෙන්න එපා. සමහරව ඉන්න ඔය ඒවන මානසික ලෙඩ. පන්සලට මේ කටින ඉවරද? පන්සලට එනකොට කතා කරුවේ නැත්තම්
කියන අපි ගියාට හාමුදුරුවෝ අපිත් එක්ක කතාවත් කරන්නේ නෑලු. හාමුදුරුවෝ එහෙම පිළිගන්න දින්නේ මිනිස්සුන්. මේ සමේ හාමුදුරුවෝ නෙමේ ශාසනය කියන්නේ. අපේ ආධ්‍යාත්මය හාමුදුරුවොත් එක්ක තක්සේරු කරලා ගලපන්න මැච් කරන්න එපා. හාමුදුරුවන්ගේ ගමන ගියපුද. අපි මොකද කරන්න ඕන? අපි අපේ ගමන. ඒකට මදිද මේ බෝධින් වහන්සේ? දරුවොත් එක්ක මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. මාසයකට විතර සැරයක් ඇවිල්ලා හොඳට බෝධින් වහන්සේ සුද්ධ කරලා අමදින්න. විහාර මන්දිරේ අමදින්න. චෛත්‍ය මළු අමදින්න. ඔය ගමේ මේ ඇති නේද ඔය තරුණ සංඝම් අනම්මනම් ඔය එක එක ඇති නේ. ආර පක්ෂවලිනුත් තියෙනවනේ සංඝම්. ඔය එව්වා ඉතින් පින්නතුනි මැයි පෙළ පාළියටයි තව මොනටද? මහා සභාවට මහා සභාව කොළඹ ඔය දෙකට නේද? පක්ෂ දිනේට. පක්ෂ දිනේට. එන මෝඩකම් ඒවා හොඳ. මේ ආධ්‍යාත්මය වෙනුවෙනුත් එක්කවෙන්න. විවිධ ලොකු කොච්චර දෙයක් කරන්න පුළුවන් දේ වගේන්නේ. හරියට අහු නේද අපේ හැමතුනේ දැන් මේ එනවා වගේම එන්න පුළුවන්නේ. මේ මීට කොච්චර කරන්න පුළුවන්. ඒවාර නේ ටෙක්නික් වලින් පාවිච්චි කර කරන්න පුළුවන්. මෙහෙම එනවන. එහින්දා ගමේ තරුණයෝ එක්කහුවෙන්න හැබැයි කේලම් කියන එක නවත්තන්න ඕන. ආරකයක මෙතන කියන එක මෙතන කතන්නේ කියන මේ පැතිල ඉන්නවද එහෙම කේලම් තියෙන ගිනි තියෙන පද හදන නැද්ද? මතක් වෙන්නේ අපේ ගමේ අහවලා ආවයි කියලා. එහෙම අනෙකගේ වුව තැන් වල කියවන්න එපා. ඔය ගතු කියන ඒවා පද ඕව නවත්තන්න. මේ කොල්ල අතරත් මේවා තියෙනවා. අර ඒ කොල්ලෙක් කැමති නෑ අරකට එක්ක ඉන්නවට. ගිහිල්ලා කොටවනවා කේලම් කියනවා. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඒ අතරතුර මේ ගම්මානවල තියෙන්න ඕන. ගමේ ඉන්න වයසක අම්මා තාත්තා බලා ගන්න ඕන. ගමේ කවුරු හරි ස්පිරිතාලේ ඉන්නවනම් නේ තරුණ එක්කහුව වෙලා කවුරුත් නැත්තම් බැරිද ළඟ ඉන්න. වරු භාගේ හරි කමක් නෑනේ. අපේ හාමුදුරනේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන දෙයක් තමයි මලගෙදරට ඉන්නවා. හැබැයි ඊට කලින් ඉන්නේ නෑනේ. අර අසනීප වෙලා ඉන්නකොට එකත් ඉන්න පුළුවන් නම් හරි වටිනවා. මම මේ යෝජනාව අයියා කියපු හින්දා මේක කරන්න. ඔය මරණාධාර සමිතිය වලට මම මේවා කියලා තියෙනවා. කිව්වට වැඩක් නෑ. ඒ වගේ මිනිස්සු හරි පඬිතයි. දැන් මිනි 10ක් මැරුණොත් උයලා මිනි 10ම කණ්ඩ දෙන්න ලෑස්ති. ගමේ එකෙක් ලේවමන දානවා ස්පිරිතාලේ ගියොත් යන්න කෙනෙක් නැහැ. එහෙමනේ මේ ගම් වල තියෙන්නේ. ඒ හින්දා මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. කවුරු හරි කමක් නැහැ. හැබැයි ඉතින් ගම් වල අයියේ ස්පිරිතාලේ හිටියට ආරංචි වෙන්නෙත් නැහැ. එහෙම දවස් 10ක් ස්පිරිතාලේ ඉඳලා ඇවිල්ලා තියෙන ආරංචි වෙනවද? නැහැ. කෙසේ හෝ වේවා මේ ගම් වල ඉන්නවා ක්ලිනික් එකට පයින් යන අම්මලා තාත්තලා බස් එකට නැද්ද? ඒ අම්මලා තාත්තලා වෙනුවෙන් මොකක් හරි කරන්. බෙහෙත් තුණ්ඩුව යවලා බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි කට්ටේ ඉන්නවා. මොකක් හරි කරන්. ඉන්සියුලින් කුප්පිය ගෙන්න ගන්න ගමේ බස් එකට තුණ්ඩුව දෙනවා. ටවුමෙන් ගෙන්න ගන්න. ඉතින් මේ තරුණ මහත්තුරු එක්කහුව වෙලා කරන්ට. කවුරු හරි නැති බැරි කෙනෙක් ස්පිරිතාලේ ඉන්නකොට වරු භාගේ හරි කමක් නැහැ කතා කරලා ඒ මිනිස්සයා උදව් කරලා තිබ්බත් එකයි නැතත් එකයි. ගිහින් ළඟ ඉන්න. මොකද